ලයිම් ජූස් එකක් හදනවා මිචි කොලක් දාලා. බලන්නකෝ රහ කොහොමද කියලා. අර මම දවස්කොත් හදුවානේ දෙහි ගෙඩි දෙකක් දාලා ජූස් එකක්. ඒකේ පොඩි දිගුවක් වගේ වෙයි හොඳේ. පොඩ්ඩක් බලන්නකෝ ඒ. හැබැයි ඒක බලපු නැති අයින්ට ඔන්න මේක හොඳයි ආ. හිතා ගන්නකෝ එහෙම. අද දාමු දෙහි ගෙඩි එකක් දාමු. දාලි වෙල්ල අපි දාමු මිචි කොල ටිකක් දාමු. ආසාවටත් එක්ක දාමු. ඊට පස්සේ අපි සීනි ටිකක් දානවා. බලගන්න. සීනි. සීනි දැම්මා. ඊට පස්සේ අපි දාමු එකට ලුණු ටික. දිවලකට මිහිට චුට්ටක් දාගමු. වැඩි වෙයි කියලා හිතනවා නම් ටිකක් අඩු කරගමු. ඉතින් එහෙම දැම්මා. දාලා ඉවෙලා අපි ළඟට දාමු. වතුර ටිකක් දාමු. දාලා ඉවෙලා අයිස් දාමු. දෙහි ගෙඩියක් වුණාට මේක 5-6 දෙනෙකුට බොන්න පුළුවන් හොඳයි. ඕගොල්ලෝ ඉතින් දෙහි කපලා කරලා නේද මීට ඉස්සලා කළේ. දැන් මං කියලා දීලා තියෙනවනේ. දැන් ඕගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ දෙහි ගෙඩිය පිටින්ම තමයි බ්ලෙන්ඩ් කරගන්නේ. ඉතින් අපි අයිස් ටිකක් දාමු. අයිස් නැතුවත් බෑ මේ රස්නේ කාලේනේ. පොඩ්ඩක් ඇස්සට පොඩි මේ රස්නේ ගතියක් තියෙනවා. තව අයිස් එකක් දාමු. තව එකක් දාමු. දාලා ඒක වහලා පාඩුවේ පැත්තට තියලා අපි අපේ වැඩේ කරමු. නැත්තම් මේකට ඔන්න දෙහි ගෙඩියක් තියෙනවා. එතකොට මින්ට් තියෙනවා. වතුර දැම්මා, සීනි දැම්මා, ලුණු දැම්මා. දැන් අපි බ්ලෙන්ඩ් කරන්නයි යන්නේ. එලා බලමුනේ. ඇති. ජලෙව්වා. මේකේ පියනරලා අපි දැන් බලමු මේක පෙරන්න ඕනේ. පෙරලා තමයි මේකට දාන්න ඕනේ. නැත්තම් පෙරුවේ නැත්තම් උගුරේ හිර වෙන ගතිය එහෙම එනවනේ. සමහරක් අය අර මන් දෙහි ඇදුවාම ඇහුවා මොකක්ද ඇහුවා තිත්තද කියලා හැම. දැන් ඒ දැනනවනේ තිත්තක් නැහැ කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි බොනකොට බොන්න ඕනේ. එතකොට මේකේ සීනි දිය වුන්නේ නැහැ නේද කියලා ඇහුවා. දැන් ඔයා හිතනවා නම් මේකේ සීනි දිය වෙලා නැහැ කියලා ඔයා බොනකොට සීනි ටිකක් දාගන්න. ඉතින් ඒක චූටි දෙයක් නේ. පොඩි ප්‍රශ්නයක් මේක. පොඩි ප්‍රශ්නේ ලොකු කරගන්න එපා. ඉතින් ඔයාට හිතන විදියට ඔයා මේ වැඩේ කරගන්න. දැන් ඔන්න ඔහොම කරලා පොඩි ස්ටයිල් එකකට ඔහොම දාලා ස්මාර්ට් විදියට මෙහෙම කරලා අරගෙන මම බොනකොට කොහොමද මේ රස්නේ කාලේ ඇත්තටම රහයි. ඕගලන්ට ඕන නම් තව සීනි දාගන්න. තව මොන හරි අඩුපාඩු තියෙනවා නම් හදුවට පස්සේ උනත් කරගන්න